මගේ යාළුවෝ හැමෝම HMN ප්‍රසා YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලා එක්ක share කරගන්නේ කුඩා වැඩ කරලා පොඩි වැඩ කරලා කොහොමද සල්ලි හොයන්නේ කියලා. ඔයාට මේ website එක laptop එකකින් හරි PC එකකින් හරි කරන්නත් පුළුවන්. නැත්නම් phone එකට මේ app එක download කරගෙන උනත් කරන්න පුළුවන් පහසුවෙන්ම. presentation එක ගත්ත හැමෝටම වීඩියෝ කිහිපයක් මම share කරගත්ත WhatsApp channel එකේ. සමහරුන්ට බලන්න පුළුවන් වුණා, සමහරුන්ට බලන්න බැරි වුණා. ඉතින් බැරි හැමෝටම මම වෙනම normal ඒ වීඩියෝ ටික අප්ලෝඩ් කරා. තව වීඩියෝ අප්ලෝඩ් කරන්න තියෙනවා. මම මේ දවස් ටිකේ වීඩියෝ අප්ලෝඩ් කරනවා කිව්ව ඔයාලට. හැබැයි මට වීඩියෝ අප්ලෝඩ් කරගන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. ඒ වීඩියෝ සේරම එඩිට් කරලා සේරම තියෙන්නේ ඔයාලට අප්ලෝඩ් කරන්න විතරයි තියෙන්නේ. මට අද නිවාඩු දවස නිසා මට පුළුවන් ඔයාලට මේ වීඩියෝ ටික අප්ලෝඩ් කරගන්න. අද මම WhatsApp channel එකට මේ වීඩියෝ එක දාලා ඉවර වුණාට පස්සේ ඔයාලට මේ වීඩියෝ ටික අප්ලෝඩ් කරනවා WhatsApp channel එකට. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ ටික හදිස්සියේ ඔයාලගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් වුණ නැති වුණොත් බලන්න බැරි වුණොත් මට normal message එකක් එවන්න. මම ඔයාලට එකින් එක හැම වීඩියෝ එකක්ම අප්ලෝඩ් කරන්න. ඔයාලගේ ෆෝන් එකේ හොඳට data තියෙන්න ඕන, හොඳට signal තියෙන්න ඕන. ඒ වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්න ඕන. මොකද ලොකු ඉඩ ප්‍රමාණයක් යනවා වීඩියෝ දිග වැඩි. ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකට වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න බැරි වුණොත් PC එකට හරි laptop එකට හරි කනෙක්ට් කරගන්න ඔයාගේ WhatsApp එක. නැත්නම් ඔයාලා කියන්න Telegram එහෙම ඔයාලට තියෙනම් ඒකට හරි මම අප්ලෝඩ් කරන්න. සමහරුන්ට හොඳටම වීඩියෝ ටික WhatsApp channel එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්. හැබැයි සමහරුන්ගේ ෆෝන් එක වෙනස්. එහෙම වුණාට පස්සේ සමහරුන්ට බලන්න බෑ. වීඩියෝ දාන්න ඉඩ ප්‍රමාණයක් මදි, ඉඩ ප්‍රමාණය මදි, ඩවුන්ලෝඩ් කරගන්න බෑ. එක එක ප්‍රශ්න තියෙනවා. ඒ අයට මම normal එවන්නම්. මේ YouTube channel එකේ website වල වීඩියෝ අප්ලෝඩ් කරන්න විදියක් නැත්තේ copyrighting වදින නිසා. ඔයාලා දන්නවා අපි එක එක website වල වීඩියෝ share කරගත්තට පස්සේ අපේ channel එකට copyrighting වදිනවා. ඒ නිසා මම අප්ලෝඩ් කරන්නේ නැහැ. මොකද එක වීඩියෝ එකක් මම අයින් කරා copyrighting වැදුන නිසා. ඒ නිසා තමයි presentation එක ගත්තු හැමෝටම යාලා ඉල්ලන හැම වීඩියෝ එකක්ම මම WhatsApp channel එකට සහ එයාලා personal ඉල්ලනවා නම් ඒ දේවල් මම එයාලට යවනවා. මොනවා හරි වෙන වෙබ්සයිට් එකක් ගැන යාලට දැනගන්න ඕන නම් ඒ හැමදේම යවනවා. ඔයාලා හැම වෙබ්සයිට් එකක්ම try කරන්න ඕන. එක වෙබ්සයිට් එකක් විතරක් කරලා කියන්න එපා. අනේ මේකෙන් සල්ලි හොයන්න බෑ කියලා. හැම වෙබ්සයිට් එකකම වැඩ කරන්න ඕන. ඔයාලට පුළුවන් TikTok එකෙන් සල්ලි හොයන්න, Facebook එකෙන් සල්ලි හොයන්න, YouTube එකෙන් සල්ලි හොයන්න පුළුවන්, Pinterest එකෙන් සල්ලි හොයන්න පුළුවන්, Fiverr එකේ, Upwork එකේ, Hiring Cafe එකේ ගොඩාක් වෙබ්සයිට් තියෙනවා සල්ලි හොයන්න පුළුවන්. මේ හැමදේම ඔයාලට කරන්න පුළුවන්. Clickwork කියන්නේත් ඒ වගේ හොඳ වෙබ්සයිට් එකක්. ජර්මානු සමාගමක් විසින් පවත්වාගෙන යන වෙබ්සයිට් එකක් තමයි Clickwork කියන්නේ. මේ Clickwork වෙබ්සයිට් එකේ කුඩා කාර්යයන් කරන්න තියෙන්නේ. මහා විශාල කාර්යයන් ලොකු ප්‍රොජෙක්ට් නෙමෙයි කරන්න තියෙන්නේ. ඔයාලට පොඩි පොඩි කාර්යයන් කරන්න තියෙන්නේ. ඒ නිසා ඕනම කෙනෙක්ට පුළුවන් මම නම් සල්ලි ගන්න මේකෙන් PayPal එකෙන්, Payoneer එකෙන්, PayPal එකෙන්, Payoneer එකෙන් සල්ලි ගන්න, ඩොලර් ගන්න මට හරිම පහසුයි. මම ගොඩක් කල් තිස්සේ Payoneer එක, PayPal එක use කරනවා. ඒක නිසා මේ දෙකෙන්ම මම සල්ලි ගන්නවා. ඔයාලට පුළුවන් Payoneer account එකක් හදාගන්න. Payoneer account එකක් හදාගන්න බැරි අය මට කියලා Payoneer account එකක් හදාගන්න පුළුවන්. මම මේ දේවල් සාර්ථකව හදලා දෙනවා. PayPal account එකෙන් මේ දවස්වල සල්ලි ගන්න බෑ කියන්නේ. සල්ලි ගන්න පුළුවන් PayPal ඉස්සර ඉඳන්ම කරපු අයට, ඒකේ PayPal භාවිතා කරපු අයට ඒක කිසිම issue එකක් නැහැ. අලුතින් PayPal account එකක් හදන අයට ලොකු issue එකක් තියෙනවා. PayPal account ලංකාවට මේ දවස්වල හදන්න බෑ. කවුරු හදන්න උත්සාහ කරත් PayPal account එකක් PayPal කාටවත් හදාගන්න බෑ. දැන් ඔයාලා හොඳට PayPal account එකක් හැදුවොත් ඒක අපිට කියන්න බෑ. මාස ගානකින්, දවස් ගානකින් ලිමිට් වෙනවා.
දැන් ඔයාලා කියාවි මං PayPal account එක හැදුවා කියලා. හැදුවට වැඩක් නැහැ. ඒක දවස් ගානකින් හරි ඔයාගේ account එකේ සල්ලි තියෙනකොට හරි limit වෙනවා. PayPal ආයතනයෙන් ලංකාවට මේ දවස්වල PayPal හදන්න දෙන්නේ නැහැ. මේ Clickwork website එකේ වැඩ කරන්න ලොකු පළපුරුද්දක් ඕනේ නැහැ. ඔයාලට smart ජංගම දුරකථනයෙන් පහසුවෙන්ම කරගන්න පුළුවන් app එක download කරගෙන. පින්තූර හඳුනා ගැනීම, දත් ඇතුළත් කිරීම, කෙටි හඬපට අසා ටයිප් කිරීම, ලිපියක ඇති අක්ෂර වින්‍යාසයේ වැරදි සෙවීම, අලුත් ඇප් එකක් භාවිතා කර එහි ඇති අඩුපාඩුකම් පැවසීම, මේ වගේ පොඩි කාර්යයන් තියෙන්නේ කරන්න ඔයාලට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන හරි වෙබ්සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙලා හරි මේ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේ කුඩා කාර්යයන් කරලා සල්ලි හොයන්න පුළුවන්. ඉතින් ඔයාලට පහසුවෙන්ම Paynee එකෙන් හරි PayPal account එකෙන් හරි ඔයාලට මේකේ තියෙන ඩොලර් ඔයාලගේ බැංක් එකට ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ප්‍රසන්ටේෂන් එක ගත්ත හැමෝටම අද වීඩියෝ ටික මම අප්ලෝඩ් කරනවා. මොකද අද නිවාඩු දවස නිසා මට වීඩියෝ අප්ලෝඩ් කරන්න ටයිම් එකක් තියෙනවා. මම අදට ගිහින් එනම් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න.